වෙලා ඉන්න B2B රසිකයන් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. B2B චිත්‍රපට නරඹන්න කැමති යාළුවන් වෙනුවෙන් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ යේ ජවානි ඒ දිවානි කියන චිත්‍රපටය පිළිබඳව. චිත්‍රපටය සඳහා IMDb 10න් 7.3ක අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අෂාන් මුකෙර්ජී. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන ශිල්පියා විදිහට රංගනයෙන් දායකත්වයේ සපයන්නේ රන්බීර් කපූර්. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය තමයි දීපිකා පදුකෝන්. මීට අමතරව ආදිත්‍ය රෝයි කපූර්, මාදුරි ඩික්සිට්, ඒ වගේම රණා දග්ගුබටි තවදුරටත් මේ චිත්‍රපටය වර්ණවත් කරනවා. කොමඩි රොමැටික් කියන කැටගරිස් වලට තමයි මේ චිත්‍රපටය අයත් වෙන්නේ. චිත්‍රපටයේ තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නේ 2013 මැයි 31 වෙනිදා. යේ ජවානි හේ දිවානි කියන්නේ හින්දි චිත්‍රපටයක්. චිත්‍රපටයේ පිළිබඳව වැඩි විස්තරයක් මම ඩිස්ක්‍රිප්ෂන් එකට එකතු කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. B2B YouTube channel එකෙන් හැමදාම වගේ වෙනස්ම විදිහේ චිත්‍රපට බලන්න B2B channel එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. පහළ තියෙන කළු පාට subscribe button එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. චිත්‍රපටය හොඳයි නම් චිත්‍රපටය බලලා ඉවර වෙලා ඒ ගැන මගේ වීඩියෝවේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම හැමදාම මේ වගේ චිත්‍රපට බලන්න මං ගේන වීඩියෝ වලට like comment දාලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. තවත් මේ වගේ වීඩියෝ වලින් ඉස්සරහට ලස්සන චිත්‍රපට බලන්න ඔයාලට අවස්ථාව තියෙනවා. නැවතත් අලුත් මලුත් වීඩියෝවකින් අලුත් මලුත් චිත්‍රපටයක් කරන් B2B රසිකයන් හැමෝමත් එක්ක ඒ චිත්‍රපටයේ බෙදා ගන්න මම ආයෙමත් එනවා. තවත් ලස්සන නිර්මාණයකින් නැවත හමු වෙමු. මම සඳු. බයි.